ආවද? ඉන්න ડોක්ටර් ඩී නෑනේ. හරි ඔන්න ඔයාලා ගොඩක් ආසාවෙන් බලා හිටපු ලංකාවේ ඉන්න සුපිරිම ස්ට්‍රීමර්ස්ලා ටිකක් මට ආදරේ වරුකයි ආදරේ ආසතර ඉසුරු ආවද? අපි ඉසුරුවා. හලෝ අංගා අම්මට සිරි බොක්ක ආවද? ඒ ඔබ කේක් එක කෑවට පස්සේ ඉසුරු ආවේ. නෝකයි කියන්නත් බැරි වුණා. අනේ thank you මල්ලි. ඊමුගෙද්ද ඇවේ බද්ද ඇවිල්ලා ඵලය ඇන්නේ ඉසුරු මේ කො ලොකු කොසා නැද්ද? ඉසුරු මල්ලි පා කලබල කරන්න මේ කෑ ගහන්න බෑ කලබල කරන්න එපා. මේ ඉසුරු ලොකු කොසා නැද්ද? මම ඉන්න WhatsApp එකක් දැම්ම මේක offline. බිල්ල ඔව් පොයි දවසෙත් ගහලා දැන් අද කොහේ හරි ගිහිල්ලත් දන්නේ නැහැ දැන් නිකිලෝ මාරියෝද බලමු normal එකක් දාලා. බලමු නෑ කියලා තියෙන්නේ මචං. දන්නවද බිල්ලගේ බිල්ල අල්ල ගන්නවා කියන්නේ මචං හරියට නිකන් බං අර මොකද්ද බං? ගැසි තුනේ මොකද්ද බලනවා වගේ තමයි අයියා. ඒකත් set උනේ පොයේ දාලා. යකෝ පොයේ දවසේ ඉපදිච්ච පින්වන්ත කුමරෙක් කියලා පොඩ්ඩක් මචං කියපල්ලකෝ. හරිනේ. හරිනේද මේ කට්ටියම ආව නේද? ડોක්ටර් ඩීලා එහෙම ආවද? නංගි ආවද? පින්කි ආවද? මට පින්කිව ගෲප් එකට ඇඩ් කරන්න බැරුණා බං. සජී මල්ලි සෙට් එක වෙනවනේ. ඉන්නවනේ. ලයික් දාන්නේ. මාස්ටර් මල්ලි ආවද? ඉන්න ආවිල්ලානේ. හරි එළ විජේ ආවිල්ලා සින්දයිලා සින්දත් ඇවිල්ලානේ. කො අපේ රාසයම. ආර්පීනේ කෝල් එකක් ගා මගේ පිළියත් ආර්පියා නෑනේ. ආර්පියා අම්මට සිරි බොක්ක ඇවිල්ලා. ඒ විසියා නෑ බං. ඉන්න හරි. ගෑස් ඉන්න ආර්පීගේ උඩ ඩුබයි ඉන්නවා. ඒවා වලි thank you ඈ. ඇවිල්ලා ඉන්නේ B2 ගෙත් ඇවිල්ලා ඉන්නේ මේ B2 එකට මම මැසේජ් එකක් දාලා B2 එකට කියලා වෙන එකෙකුට දාලා තියෙන්නේ බං මල්ලි ආපු එක thank you සුද්ද ඈ. මම වෙන එකකට බැනමුත් ඇහුවා බං. share කරෝ යාළුවේ. කවුද යකෝ ලයිව් එක බලන එක හරි ඉසුරු හරිද මල්ලි ඉසුරු ඉන්නවද? බිල්ලා ඉන්නවද? normal call එකක් දානවා පොඩ්ඩක්. එලගිරි මචං එලගිරි. එකක් දැම්ම ගන්න ඕන. බිල්ලා විතරයි අඩු මචං. බිල්ලා අල්ලගන්න එක අමාරුයි දන්නවනේ සුද්දා. පිනිදු හායි පිනිදු. බිල්ලා අද මචං පොයේට කෑල්ලත් එක පන්සල් ගිහලා වගේ මං හිතන්නේ. ඒ ડોක්ටර් ඩී නෑනේ. දැන් දෙක ගැම්ම තු හැදේ සාද බැබලේ මේ අසස් ඔව්වට නම් එන්න එපා. මේ RP බොසාගේ එක අපි ලොකෝටම ගමු මේ බර්ත්ඩේ එක. ඈ ඔව්. ආර්පීගේ ලොකුවට ගා ඒ මගේ බර්ත්ඩේ එක බර්ත්ඩේ එක බර්ත්ඩේ එක. මේ රාකුස නෑනේ බං. ඕ මන් තමයි මේ ඒජන්ට් එක ඒකනේ මම බැලුවේ ඒක තමයි කට්ටිය මෙහෙම වෙලා තියෙන්නේ. ඉසුවකෝ අපේ මේ ග්‍රාම සේවක කියලාද නැත්නම් ඒ විදි පොඩ්ඩක් කටාගෙන පාම්කම එහෙම තමයි නම් වෙන ඉරුෂකෝ මචං. ලංකාවට අපි ඉදිරියට පුදුම කරදරයක් තියෙන එපා එකට ඕන එකට දෙක ඉරුෂ නෑනේ. ඉරුෂ නැද්ද මචං? නෑනේ. අපේ මේ සිස්ටර් ඉන්නවා යා මේ කවුද අපේ ඉසුරු ආ නෑ ඉන්න අනිත් මේ ඉසුරු මේ අපේ ඉසුරු මල්ලි වයිට් ඉසුරු මේ මොකෝ බිල්ලා මොකෝ ලිස මල්ලි කියනකොට මොකක්ද එකක්වත් නම්බරුත් නැහැ ඔන්ලයින් උත් නැහැ ඉලගිරි චැට් එකම ඉන්නවා බිල්ලා විතරයි අඩුනේ මචං බිල්ලාව කන්ටැක්ට් කරගන්නවා කියලා දන්නවනේ ඉතින් ඔයාලා බලමු ඔන්ලයින් ආවොත් අදට හරි වන්වස් එකක් දෙමු කොල්ල. නැත්නම් බඩු කියලා නැත්නම් මචං අපි තව විනාඩියක් විතර බලමු. මේ ડોක්ටර් ඩී නෑනේ. අනිත් ඔක්කොම ඉන්න ડોක්ටර් ඩී නෑ. ඩොන්න අයත්තා කොඩනාව. ඒ සුගුරුව කොහොමද? සුගුරුව තමයි මගේ උඩ ඉන්නේ සුගුරුව එක්සෙල්ලෙන් කියලා අවුලන්නේ රමුදර වඩාගෙන උඩ ඉන්න හරි ඩොනත් ආවනේ. ඩොන් මල්ලෙත් ආවා. සුජනෝ මේ මට එහෙම බෑ ඔබට දන්නවනේ මට එහෙම ගන්න. ඉසුරු මොකෝ දත්තේ? බැරි වෙයිද කන්ටැක්ට් කරගන්න? තංගමනේ ඔන්ලයින් ආවොත් පහුවෙලා හරි එහෙම වන්වස් එකක් දෙමු. ඒත් කමන්නේ. හරි ළමයි ඔන්න බිල්ලට මේ ඉසුරුම කියන්නේ හරිද මේ බිල්ල අපි කලින්ම දැනුවත් කරලා තිබ්බේ. බිල්ලගේ දන්නවනේ බිල්ල අල්ලනවා කියන්නේ හරිම අමාරුයි. පොයේ ඉඳ කොහොමද අල්ලන්න අමාරු. කියන දේ වෙලාව කියන දේ හරියට මතක් ගන්න එපා වන්න. ඔව්. ඒකින්ද මේ සමාවයන් මචං ඒකට. හරිද? අනිත් අය ડોක්ටර් විතරයි අඩු නේද? ડોක්ටර් ඩී විතරනේ මම හිතන්නේ මක්ක හරි වැඩ ගැත්තේ. අපි යමුනේ ළමයි ඔයාලගේ කාලේ වැදගත් නේ ඒකයි. හරි විශේෂයෙන්ම මල්ලි මේ ටක් කල විනාඩියක් දෙන්න. ස්පෙෂල් ස්තුති කරන්න ඕන කට්ටියක් ඉන්න විශේෂයෙන්ම සයිලන්ට් මල්ලිට
ගේම් එක අයින් කරලා තිබේ මාස ගාණක් DPS Island කිව්ව ගමන්ම දාගත්ත ගේම් එක මං හිතව අදවදිම බොක්කේම මචං thank you බොක්කේ එකක් නෑ ලොවෙත් කියන්නේ ආදරේ මචං ඒකට ඊට පස්සේ මේ සිස්ටියා ළඟදීම බදිනවා ලබන මාසේ ඒක ඔයාලට අපි ස්පෙෂලි කියන්න ඉතින් කිව්ව ගමන් ආවා thank you විජේ මල්ලි thank you මාස්ටර් මල්ලිත් එහෙමයි කිව්ව ගමන්ම ආයේ ඉතින් 28 රෝබා ඉරුෂ මල්ලි එතකොට අපි හරා මල්ලි කිව්ව ගමන්ම සෙට් එකටම මේ මචං නම් කියන්න දෙයක් නැහැ කෙටියෙන්ම කියන්නම් සෙට් එකටම මචං බොක්කෙම් ආදරේ මගෙන් මොනවා හරි උදව්වක් ඕනොත් ඕන දෙයක් ඉල්ලපන් මචං මට සමාවෙන් කවුද අපි B2 ගේ මං ඔයාට කියලා වෙන එකෙකුට මැසේජ් බැනුවොත් දැවුවා බං මේ හරි thank you ආවට සෙට් එකටම මචං අපි යම් කස්ටම් එකට ළමයි අද බිල්ලට දනුකයි 28 කවුද 28 අඩි දන්නේ නැහැ මචං 24ත් එහෙමයි දෙන්න කවුද 24ත් අයින් කරන්න ඊ රෙක් දාන්න එපා ඒකනේ මම දැක්කේ නැහැ ඔයාලා කියන්නේ අය කවුද 24 ඔය 15ත් අවුලක් නෑ 15ත් කේස් මේ 16ත් අවුල් 14 අවුල් ලගේ 16 තමයි හොඳටම අවුල් ඈ හරි අපි යන්නේ 16 26යි හරි අපි යන්න කට්ටිය හරි ළමයි හරි ඔයාලට මේ පාර ලේසි කරන්නේ නැහැ මචං මේ පාර දීලා මේ ළමයි කියන්න ඕන කාරණාවක් මට කමක් නැහැ ඔයාලා මම දන්නවා මේ කෙටියම කියන්නේ මෙතන ඩයමන්ඩ් ස්ටෝර් කරන කට්ටිය ඉන්නවා එතකොට ඔය එක එක සබ්ජෙක්ට් කරන කට්ටිය ඉන්නවා ඔයාලා ඕන කෙනෙක්ගෙන් ටොප් අප් කරගන්න ඒව ප්‍රශ්නයක් නැහැ අද මෙතන දිනන කෙනාට මං ගාන දෙනවා මන්ත්ලියක් පුතේ හරිනේ ස්ට්‍රීමර්ස්ලාට අමාරු මං ගානේ දිනන කෙනාට මන්ත්ලියක් හම්බ වෙනවා කවුද කිද්දපන්ත ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් දෙනවා පුතේ හරිනේ භාග්‍යයක් කරි ගහලා යන්න ඕනේ ගාවට අපි යන්නේ පුතේ වේ ලේසි නම් කරන්නේ මම හරිනේ දෙන එක දෙනවා වලට තොපෙන් යන්න අපි යම් මැච් එකට මේ දනුකයි පොඩක් ඉන්න මැසේජ් එකක් දාන්න පොඩක් බලන්න මේ පළවෙනියට මැරෙන්න පළවෙනියට මැරෙන්න කියන්නේ දනුකයි දෙන්නේ නෑ අද දිනන්න ඕනේ බා හරි එකෝ අපේ විශි දාලා නැහැනේ මචං ඔය දැම්ම මේ ලයික් තුන්නා පමණින් ඩබල් ටැප් කරපන් මේ හරිද මල්ලි විශි යන්නේද හරි අපි යන්නේ දැකිරි දෙනන කෙනාට දුන්න කෙලින්ම මන්ත්ලියක් ස්පෙෂලි මේක අපි බලමු සුපිරි මැච් එකක් අන්ලිමිටඩ් නෙවෙයි යා නෝමල් අර ඔන්න ඔයාලා ගොඩක් ආසාවෙන් බලලා හිටපු ලංකාවේ ඉන්න සුපිරිම ස්ට්‍රීමර්ස්ලා ටිකක් මම වට ආදරේ වරුකයි ආදරේ ආදරේ මේ ඔයාලගේ මයික් එක මම වහගන්න නෑ මේ අතුලට ගියා උඹලට ඇහෙන්නේ නෑ මචං ඇහෙනවද අද බලුවේද ඒක උඹලා මේ යාළුවා කතා කරලා ගහන්න බෑ නෑ ඔන්නේ උඹලට මතුරුන හිටපන්කෝ දාගෙන අබ්බාලේ මචං සුපිරි මැච් එකක් යන්නේ ලංකාවේ මගේ බර්ත්ඩේ කේක් කපනවා කවුද සිස්ටියා කවි මල්ලට දෙන්න බැරුණා මට කිව්වා කලින්ම කිව්වා මචං කවිට එන්න බැරි මේ කවුරුත් එන්න එපා මල්ලකට නෑ මේ මම මයික් වහගන්න දේ උඹලට කරදරයක් යන්නේ ඩයමන්ඩ් කෙනා ඩීමන් දනුකයාර කියන්නකෝ මගේ නම කියන්න කියලා මේ උඹලට මම මේ මයික් තියෙන කරදරයක් නේ මචං මේ වැඩ්ඩෝ ඉන්නවා නම් මේ පීක්කෙන් නම් යෝයි ෆුල් සපෝට් එක එන්ටරගේ පාරකට අඩෝ මූ කතා කරනවා මට එනවා මම කතා කරනවා ඇහෙන්නේ නෑ බා මාර සීන් එක එනවා ඇහෙනවද ඔව් දැන් උඹලා බහිර දැන් කිව්ව කේස් නේ බා උඹලා කොහේ හරි ආවද බිල්ලා මචං මාක්කර වැඩකට ගිහිල්ලා බං අපි ඉස්සුවා කිව්වා මේ මම හිතන්නේ පන්සල් ගිහිල්ලා පොඩ්ඩකට නැගලා වැක් කරමු බිල්ලා පන්සල් ගිහිල්ලා මචං එනමනේ පස්සේ නේදමනේ බං මේ මෙතෙන්ද වහිනවනේ බා ඔක්කොම අද ආකල් එක දෙව මචං මේ ඵලයා ඔයා ගහන්න නෙමෙයි බා මේ උඹලා ආසම ස්ට්‍රීම කියපන් මල්ලි මේ මුලින්ම ඩේන්ජර් සෝන් එකක් දාන්න ඕන අයියෝ ඉක්මන් කරපන් ළමයි අඩෝ මේ නේද මචං මන්ත්ලියක් දෙනකොට නිකන් දෙන්න බෑනේ සජි වාසනාවන්තයා මුලින්ම
ඕ සජියා Thousand roses. සජියෝ මේ සජියා කොහොමද අජී මයිකෝක් නේද ආපු වෙලේ ඉඳන් හෙලෝ හෙලෝ ඇහෙනවා උඹ ඉන්න තැන කියපම් මට ඩග්ගල හොයාගන්න බැරුව ඉන්නේ අඩේ බඩුවවුඩා අනේ එළගිරි. රජී ඉවරයි. ඉන්න එපා ලයිව් බලන් ගන්න සජී ඉවරයි මේකේ මාස්ටර් ඒ එනිමිද මෙතන මේ දනුකයි පොඩි සපෝට් ඒ එකක් දෙන්න අයින් කළා ඕනේ වෙලාවට ඒ අයින් කළානේ නේ බඩු දිනවා අම්මා ඒ කොහෙද බං සජී විහිළුවක් කරේවා ආයෙත් මම පැත්තේ. ඒ පොඩ්ඩයි ඊටම මචං මේක මඤ්ඤං වෙලා බං දැන් අලුත් සිස්ටම් එකට අනුව දෙන්න එන්නවා කියලා ඉව අපල ගහවවා මුන්න ඒ වරේ. උඹ ගහයි බං උඹ දැන් මට මේ කවුද මේ මම කඩු ලිස්ට් එකේ ඉන්නවනේ ඇවිල්ලා හපන්කෝ කවුරු හරි. බලන්න පොඩ්ඩයි හිටා ඔක්කොම ටික බලන්න ඕනේ ඒ රන්දු අරන් කඩු ලිස්ට් එකේ ඉන්නේ සිස්ටර් අයියා. ඒ පොඩ් එක මචං මේ සෙට් එක බං කතා වෙලා ගහන්නේ ඔය එල්ලා කිරි බං නියමයි. මේ උඹ දී ඉතින් අපි ඩිමාන්ඩ් වල ඉන්නවා බල මචං කොට වල ගොඩක් ආද මේ ගෙස් කරන්න බලන්න හරි මේ ගෙස් කරන්න බලන්න කවුරු දිනයිද මං කට්ටියක ටක් කරන නම් ටික මතක් කරගෙන ඉන්නම් මේ පැත්තේ හලෝ වයිට් පැත්ත 90ක් බලලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරමු. මේ පැත්තේ අපේ ඔබ බං කවුද මචං අපේ 60 බායි ඉන්න 60 බායි ලබන මාසෙ බදිනවා අපි වෙඩින් එකට යනවා එදාට බිල්ලත් එක්ක සෙට් වෙමු නේද මං 60 හරි අද බිල්ලට එන්න බැරුණාට එදාට සෙට් වෙමු මේ පැත්තේ ගොඩක් පරණ ප්ලේයර් කෙනෙක් අවුරුදු ගාණක් වැඩ වෙන්න පොඩි චරිතයක් සයිලන්ට් මල්ලි ඉන්නවා මේ පැත්තේ ටීමට ඊයේ තමයි ගේම් එක දාගත්තේ විජේ මල්ලි ඉන්නවා ටික්ටොක් එක බයි පැත්තේ කරන්න උඹලා වෙනුවෙන් මේ gift එකක් ගන්න සින්ඩා ඉන්නවා මේ පැත්තේ මේ පැත්තේ ගාලා ආදරේ කරන ස්ට්‍රීම කෙනෙක් මාස්ටර් මල්ලි ඉන්නවා විඩියක් ගහගෙන ඉඳපන් වෙලාවට මතක් සජී කැපිලා අඩේ සජියා කැපිලා ඒ ඩිංගට බං පේනවනේ සජියට පන්න දාන්න මේ පැත්තේ ඩිවා ඉන්නවා අපේ ඩීමන් මල්ලේ ටීඩීඑම් එකේ ඩීමන් කවුද බං මේ එතන හිටියේ මට ගැදුනා මම හතුරවා මම්මා කියේ කවුද නෑ නෑ ඉසුරු ගාව හිටියේ මම බා කොබන් අට ආයලගිරි ඒ ඇත්තට බං ඉසුරු මේ කොබන් ඇත්තට මම දැක්කේ නෑනේ කොහෙද කියලා ආර්පී කලින් කෑ ගැහුවා ගහලා නෑනේ ගුඩ් සෙට් එකත් එක්ක කොහෙද බල ලයිව් එකක් කරන්න බල ටික කල්පනා කර බලලා නේද ආ තනි කර මචං ආ බීගම්මේ මාළු මාකට් එක ගියා ආයි මේ පැත්තේ ගයාෂයා ඉන්නවා කොහෙද හරාමල් ඉන්නවා ඒ ආර්පී කොහොමද අඩේ ආර්පී අම්මට උඩු ආර්පී නෑ එලිමිනේට් ඒ ආර්පී කොහොමද මඩු ගැල්ලා ඒ ආර්පී නෑ කවුරුත් ළමයි ආර්පී ඉන්න පැත්තට යන්නේ ආර්පී නෑ මෙඩියක් ගහගෙන හරි හරි බා සජී කියව ඉස්තර ගෙදර ඉන්නේ මම මේ දාලා තියෙන්නේ මං ආර්පී විහිද යාලා ඉස්තර ගෙදර ඉන්නේ ඉස්සරහා ගෙදර අම්මට සිරි මචං මම්බලේ වේ ඉස්සරහා ගෙදර ඉන්නේ සිරි මේ පැත්තේ අපේ B2 ගේ මල්ලි ඉන්නවා නෝටියා ඊට පස්සේ M2 ගේ මම යටි ගහනවා මට අම්මට සිරි ලින්සෝ මල්ලි මේ පරණම ස්ට්‍රීම කෙනෙක් මේ මට කාර්යකාගේ දෙකක් කොට අතක් කරන්න ඕනේ ස්පෙෂලි සෙට් වෙන කට්ටිය පරණම ස්ට්‍රීම කෙනෙක් ඉතින් ආදරේ මල්ලි මේ පැත්තට සෙට් වුණාට මගේ බර්ත්ඩේ එකට නාකි බර්ත්ඩේ එකට 32 බර්ත්ඩේ එකට කවුද මේ කවුද මේ අම්මෝ ඉසුරු ෂෙරෝනට කෙලියා සෝබාදාව කෑව සෝබාදාව මේ ඉසුරු මේ මම ආදල්ලයක් ගත්තේ නෑ නේද හැම පැත්තෙම වදිනවා බං කොහෙන්ද ගහන්නේ ඩොට් අම්මට සිරි මේ ඩොට් නේ ඩොට් කෝ don't need ඉලගිරි අප්පට සිරි දුකුරු බායි වැටෙන්නේ නෑවා ඉලගිරි මේ පැත්තෙන් අර්ජන්ට් එක අපේ රම්ස මල්ලි ඉන්නේ මේඩ ඉනවා අපේ වයිට් ඉසුරු මචං මේ බිල්ලට එන්න විදියක් නෑ මචං මං හිතන්නේ පන්සල් හරි මාක් හරි කොහේ හරි කියලා ආතල්ලයක් ගන්නවනේ කොල්ලව කන්ටැක්ට් කරගන්න අමාරුයි දෙක කියලා තිබ්බේ කලින් ඒකට අපේ වයිට් එකේ ඉසුරු ආව මේ පැත්තට ඒ වෙනුවට බිල්ල ආවොත් අපි වන්න ස්පෝල් එකක් හරි ගහමු කියලා කිව්වා මතකයි ඒ මම විෂය දැක්කේ නෑනේ බා විෂයම කොහෙද ඉන්නේ බා මල්ලි ආර්පී කොයිද වයිට් පැත් 107ක් ඉන්න සබ්ස්ක්‍රයිබ් විෂය කොහේ හරිද ඉන්නේ බා විෂය නැද්ද බුකින් එක එයි ඒ අපි ආය රවුමක් ගන්න කටි ලයිට් සෙට් එක විෂය මැරුණාද බා මම මරනවා අප්පට විෂය මැරලා ඒකයි ඉන්නේ විෂය එකයි ඉන්නේ අපේ ඔයාලා වැඩියෙන්ම ආස
ස්ට්‍රීම් එකට පොඩ්ඩක් ඔයාලා සපෝට් එක දෙන්න මේ පැත්තේ අපි බලමු කවුරු වින් කරයිද කියලා. සුපිරි මැච් එකක් යන්නේ මචං. කවුද බංගේ මෙතන පිංකි ඉන්න. මේ මැච් එක කවුද හරා කෙලිය නේද අපේ සයිලන්ට් මල්ලිට. පිංකි ඉන්නවා මචං වෙයිනේ පිංකි. පිංකි මචං කාර් එකක ටුවර් එකක් කරගෙන ගිහින්. පිංකි කොහෙද මේ යන්නේ බෑරක්ද? හරි මේ පැත්තෙන් බලන්න ආර්පි මල්ලි තාම ජීවත් වෙනවද අර? ආර්පි මල්ලි තාම ජීවත් වෙනවද අර? නේ මම වෙන්නේ නැති. නෝටියා ඉන්නවා. කොහෙද බං උඹ ඉන්නේ? අම්මඩසිරි නෝටියා දැන් නැතිවා. අතෝ. ඩයල් එක ඉන්න තැන කියන්න බෑ. ඒකයි කේස් එක 18. දැන් කියන්න 18 වන්නම් පෙන්නන්නම් පොඩි ඩම්. කවුද මේ වාහනේ? හරිනේ ඉතින් මන් දන්නේ නැවනේ කවුද මේ වාහනේකින් එන්නේ? හරි. හරි. මම දන්නේ නෝ දැන් ඈ. කිරිමයිලා තාම ඉඳලා බං ඈ. අඩ ඉසුරුයි කෑ ගන්න බා. වඩු කෑල්ල තාම ඉඳලා නේ. එලගිරි. ලින්සමල් ඉන්න තාම මේ පැත්තේ. මේ පැත්තේ අපේ ඉසුරු 66. මේ පැත්තේ මචං කිල් 3ක් දාගෙන ඉන්නවා පේනවනේ සුගිරියටම ගහනවා අපේ ස්ට්‍රීමර්ස්ලා මට බැරි වුණාට. මේ වෙනම කතාවක් මට බැරි එක. බස් සුගුරු ඉන්නවා. අපේ කවුද මේ රකුසයි ඉන්නේ? ඒජන්ට් එකේ ඉන්නේ රකුසයි ඉන්නේ. ගත්ත උස්සන්නේ නැත්තේ. ඕල් ගන්න එපා. මේ පැත්තෙන් අපේ අම්මඩි සිරි මේ පැත්තෙන් අපේ වයිට් ඉසුරු. කොල්ල වඩාගෙන කොල්ල ටිකනේ. රාදි වොයිස් එක. එහෙනම් ඉසුරු මල්ලි මේ ඉන්න තැන කියන්නද? හරිද? මේ මල්ලි මේ ස්ට්‍රීමර්ස් සෙට් එක පින්නවා නේද? මේ පොඩි දෙයක් තියෙනවා තව මේ ඔයාලා කැමති නම් මට ගෲප් එකට මැසේජ් එකක් දාන්න. මම මේ ක්‍රාෆ්ට් මැප් එකක් හදනවා. හරිද? ඒ මැප් එකේ මේ ස්ට්‍රීමර්ස්ලාට වෙන්න මේ ටාස්ක් තියෙනවා. එතකොට ඔයාලා කැමති නම් ඔයාලගේ කැමති ටාස්ක් එකක් දාගන්න පුළුවන් මේකට. ඒකට ඔයාලගේ YouTube link එක සහ YouTube banner එක ඔක්කොම දාලා මේ map එක හදන්නේ. අප්පට සිරි වැදුනා නේද පොරට? කැමති කට්ටිය මට මැසේජ් එකක් දාන්න මම මේක හදන ගමන් රික්කා වඩ කරන්න රික්කා ආපුල්ල. අම්මඩ සිරි සජී මල්ලි මේ පැත්තෙන් මචං කෑවා අපේ පිංකිගෙන්. මේ පැත්තේ මචං විරාජ් ඉන්නවා විරාජ් මල්ලි ඉන්නවා. ඩීමන් ඉන්න තාම. ඩීමන් යා හැංකිලා ගියහන්කෝ. කැදේට කරන්න එපායකෝ. ඊ මන් ඩීමන්ට මට මාර්කුණේ වෙන්නේ. සමා වෙන්න වරද මගේ අතේ. පොරවල්වත්. අර අටකෝම පොඩේට හරි ඉලගිරි දැන් දැන් ඒ බලපන් ගත්ත උස්සන්නේ නැත්තේ බඩ වුණා දැන් නම් බඩ වුණා බං ආයෙත් ඉසුරු ගෙම්ම. අන්තිම මොහොතේ දෙන්න ඕනේ සුපිරිය නොවිතහන් දානවා තේජසොම් 10ක් විතර ඒ වැටෙන්නේ නැහැ කරුණු ගොඩ කරලා ගැහුවේ බං. ඒ දනුකයි මේ ඩේන්ජර් දාන්නේ. ඒ මම නෙමෙයි බං ඔටෝ වැටෙනවා ඉසුරුවා ඔටෝ ගරින් එකෙන් දීලා තියෙන මචං ඒ ඔටෝ එන්න දීලා තියෙන අපි බලන්න යමු මචං සුපිරි මැච් එකක් යන්නේ ලංකාවේ සුපිරිම පට්ටම ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නවා ඉතින් මේ පැත්තෙන් අපේ ඉසුරු වල්ලේ තාම ඉන්න ජීවිතුන් අතර හයි ගන්න සාල පොඩ්ඩකින් නම් නැති වෙයි වගේ. ඔර මචං එන ගේවක් ගන්නවා කැපෙන්න බලමු මචං හොඳ ගැම්ම අම්මඩ සිරි මේ පැත්තෙන් අපේ කවුද ගෑවේ ඩීමන් මේ පැත්තේ මචං අපේ තවත් ඉසුරු කෙනෙක් ඉන්නවා නෑ කවුරුත් නෑ හරි මේ පැත්තේ අපේ ඩීමන් මල්ලි ඉන්නවා ඊට පස්සේ ගයාෂ් ඉන්නවා මම දන්නව නේද ගයාෂ් කියන්නේ පරණ ස්ට්‍රීම කෙනෙක් ඊට පස්සේ අපි පිංකි ඉන්නවා පිංකි දාම පෘථිවියට බහිරකම දෙන්නම් පිංකි හිටපල්ලා ඔක්කොටම දානවාද හරි මේ පැත්තේ M2 අඩෝ මේ කිරිවයියා තාම ඉන්නවා ඕයි කවුද දනුගය? ඔව් අදිටික දාන WhatsApp පොඩ බලන්න ඕන. ඈ WhatsApp message දාන පොඩ බලන්න ඕන. හරි එලගේ ඩීමන්ට ගැහුවේ නැත්නම් හිතුරි දෙයි කියලා බං. අයියෝ බලන්න දිවසෙන් ප්‍රහාරයක් වැදුනා. මේ තිවාට එන්න විදියක් නෑ කිව්වා මේ මොකද දන්නවද තිවාට අද කවුද මේ? කරමු දනුගයි එක මැච් එකද ගහන්නේ. නෑ සාරව කවදාවත් තිබුණේ නැහැ දනුගය. හරිනේ. හරි. කරමු මල්ලි දනුගයි එක මැච් එකද ගහන්නේ. කවුද? ඔයාලා කැමති නම් අපිට තව එකක් දෙන්න පුළුවන් මට ප්‍රශ්නයක් නෑ මේකේ කොහොමද මන්ත්ලි එක දෙන්න මේ හරි එහෙම කරමු 60 කට්ටිය අතරන් අපි වැඩේ පස්සේ කතා කරමු මේක
දැනට අරකේ වැඩ ටික යන ගමන් තියෙනවා. ඔයාලා කැමති කට්ටිය ඔයාලගේ මොනවා හරි ටාස්ක් එකක් තියෙනවා නම් මට දෙන්න. ටාස්ක් එකක් කියන්නේ ඔය සමහරක් තියෙනවා මචං කොටන් කුටි ෆයිනල් සීන් ඔය එක එක ඒවා දැකලා ඇතිනේ. ඒ වගේ මොනවා හරි ටාස්ක් එකක් තියෙනවා නම් මට කියන්න. හරි මේ පැත්තෙන් අපේ රකුස ඉතුරු වෙලා ඉන්නවා. ඊට පස්සේ සුගුරු මල්ලි ඉතුරු වෙලා ඉන්නවා. අපේ ඉසුරු 60 ඉන්නවා. ඩීමන් මල්ලි ඉතුරු වෙලා ඉන්නවා. අපි බලමු කවුරු වින් කරයිද කියලා. අවසන් මොහොතේ කවුරු මන්ත්ලි මෙම්බර්ෂිප් එක දිනාගයිද කියලා බලමු අපේ ස්ට්‍රීමර්ස් ලගේ කස්ටම් එකේ. වාසනාව කාගේ පැත්තට දෝර ගලයිද? මට ලොකු විශ්වාසයක් තියෙනවා ඉසුරුව මචං ඈ. ඉසුරුව තමයි ලොකු විශ්වාසයක් තියෙන ඉන්න තත්ත්වෙත් එක්ක මේ පැත්තෙන් රකුසත් ඉන්නවා මචං. මටත් හිතා ගන්න බෑ කවුරු වින් කරයිද. ඔයාලගේ මතේ කවුරු වින් කරයිද? ජනියට එන්න විදියක් නැහැ කිව්වා මල්ලි. ජනියට අර පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ අරගේ අර ගෙදර පොඩි අවුලක් ඉඳලා එන්න විදියක් නැහැ කියලා කිව්වා. මම කතා කරා ඊයේ. හොඳ බැටල් එකක් යන්නේ මචං මේ පැත්තේ ඩීමන් ඉසුරු ඒජන්ට් අද ලංකාවේ ඉන්න හොඳම ප්ලේස්ලා තුන් දෙනෙක් ඉන්නේ. අපි බලමු මොකක් වෙයිද කියලා. මටත් හිතා ගන්න බෑ. මේ 60 මට ඔය යවන ටුනේම නෑනේ බං. කොහෙටද බැස්සේ? මං කොහෙන්ද ගෑවා? සිප්පියාඩලි. කාපු තැනවත් හොයාගන්න බැරි නා. සිප්පියාඩලි. අයියෝ. බලන්න මචං මේ පැත්තේ තව ඉන්න ප්ලේස්ලා දෙන්නෙක් ඉන්නවා. 60 අයියා. ඕ මේ මූ ගහන හරහා ලාස්ට් බෑන් මං හිතන්නේ අපේ රකුසා ඉන්නේ. මේ පැත්තේ ඩීමන් මචං කවර් එකක් ගන්නවා ලාස්ට් මැච් එක. පළ වැඩියෙන්ම ආස කවුද මේ දෙන්නේ? අපේ මේ පැත්තේ රකුසා තමයි මචං අද. අපි මන්ත්ලියක් පින් කරන්නේ. ආව් මචං සුපිරි බැටල් එකක් දුන්නා එළගිරි. යම්මක් තමයි අපේ ස්ට්‍රීමර්ස්ලා සෙට් එකටම ආදරේදී ඔන්න අපේ බර්ත්ඩේ එකට අපේ ස්ට්‍රීමර්ස්ලා සෙට් එක ආවා. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇත්තටම thank you. මෙතෙන් ඔන්න අපේ රකුසා මල්ලි තමයි මචං කිල් 8ක් දාගෙන ස්ට්‍රීමර්ස්ලා කස්ටම් එකෙන් අද gift එක දිනාගන්න. ඉතින් ඒක මරු සුපිරි. ඉතින් අනේ ස්පෙෂලි thank you අපේ සෙට් එකටම මේ ගයාෂ් මල්ලි එතකොට ඩොට් අපේ කවුද නෝටියා මල්ලි B2K මල්ලි ගේමින් M2K ඉසුරු අපි ඉසුරුලා දෙන්න තුන් දෙනාටම ඉසුරු අපි වයිට් ඉසුරු මල්ලි thank you මචං ඈ. එතකොට ඒජන්ට් අපි කවුද මේ මෙයා සුකුරු මල්ලි සින්ඩා මල්ලි එතකොට පින්කි ඩැනි හරා ඉසුරු මාස්ටර් සෙට් එකටම thank you ඈ. අපේ විෂි කෝ ඉන්නවද RP සෙට් එක සජී මල්ලි ඩීමන් ඔක්කොටම thank you ආවට මගේ බර්ත්ඩේ කස්ටම් එකට. පොල්ලෝ සයිලන්ට් විශේෂයෙන්ම ඔයාට ඕ thank you මචං. මේ කවුද අපේ මේ ගැම්මට කරන් යන්න පුළුවන් වෙන්න ඕනේ. බ්‍රදර් රික්වෙස්ට් එක අරගන්න ඔයාට මන්ත්ලිය දෙනවා කිව්වා වගේ පොරොන්දුනා වගේ දෙනවා මචං. හරියද මල්ලි සෙට් එකටම thank you. ඔයාලගේ මොනවා හරි දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් කතා කරන්න ඕන දෙයකට මම එනවා. ආදරේ මචං සෙට් එකටම විශේෂයෙන්ම අපේ ෂෙරෝන් ඔක්කොම ආදරේ නම් කියන්න බැරුණ කවුරු ඉන්නව සමා වෙන්න. අපේ ඉරුෂ මල්ලි thank you. කරලා තියන්න. හරි. ඔහලා තියන්න දොර ඉන්න වෙනවා. යාච්චිට උරුල්ල අල්ලන්න. හරි බං එහෙනම් thank you මචං සෙට් එකටම. කවුද මල්ලි සෙට් එකටම thank you. අවුලක් ගන්න එපා. මොන හරි බගේ පැත්තේ වැරදක් වුණාම සමා වෙන්න විශි මල්ලි thank you ඈ. ආදරේ යාවල පැත්තේ ඔක්කොටම ජය වේවා එහෙනම්. ඉස්සරහට මට මගේ එක වාසාව මේ සෙට් එකම වී බැච් වලින් පිර වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් කස්ටම් එක කඩනවා. සාදු. එහෙනම් අපේ කවුද එන්න මේ රකුසෙන් gift එක දෙන්න. හරි ජය වේවා මචං. ඉතින් ඔයාලට පේනව නේද ලංකාවේ මචං ඇත්තටම නියතමානේ පට්ට රෙස්පෙක්ට් අවංකම සුපිරිම ස්ට්‍රීමර්ස්ලා සෙට් එකක් ඉන්නවා. බිල්ලා මචං මේ පොඩ්ඩයි මේකත් කියලා යන්න. කට්ටිය අහනවනේ. ඒක පොඩ්ඩක් කතා කරලා යවමු. නැත්නම් ඔයාලා හිතනවනේ මේ බිල්ලා ආවේ නැහැ කියලා. මල්ලි මේ හරි පෙහෙලිකාවක් දැම්මේ බිල්ලා ආවේ නැහැ. හේතුව කියපන්කො මචං. මට බරිනවා බිල්ලට දවසේ නෑ ඕකා බොන්න ගිහිල්ලා. බිල්ලට ඉන්වයිට් කරා නේද